සුබ දවසක් වේවා සිම්පල් ඉලෙක්ට්‍රොනික YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාටම මම අදත් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා වැදගත් වෙයි කියලා හිතෙන. ඒ තමයි මේ ගොඩාක් මෝටර් සයිකල් වල මේ සිග්නල් දාපුවාන් පස්සේ ඉන්ඩිකේට් වෙන්න තියෙන්නේ බල්බ් එකක් විතරයි. ඉතින් අපිට සමහර වෙලාවට මේ සිග්නල් ඕෆ් කරන්නත් අමතක වෙනවා. ඒ තත්ත්වය මගහරවා ගන්න මං ගෙනාවා මේ චූටි බසර් එකක් සහ රෙසිස්ටර් එකක් උදාගෙන මේ සිග්නල් ඉන්ඩිකේට් වෙන්න ශබ්දයක් නිකුත් වෙන විදිහට සදා ගන්න පුළුවන් පොඩි පරිපතයක්. මේකට ඇත්තටම ගොඩාක් වියදමක් දරන්න සිද්ධ වෙන්නේ පොඩි බසර් එකක් සහ රෙසිස්ටර් එකක් විතරයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද මේක සාදාගන්නේ කියලා. මම මේ සාදාගෙන තියෙන විදිහට බසර් එකට රෙසිස්ටර් එකක් අරගෙන පාස්ස ගන්න ඕනි. මේකේ රෙසිස්ටර් එකේ අගය වෙන්නේ 180 ohms රෙසිස්ටර් එකක්. ඒක සාමාන්‍යයෙන් වොට් 1 විතර වගේවත් ගන්න. එතකොට රත් වීම අඩුයි. අපි මේ ආකාරයට වයර් කරගෙන කොහොමද බලමු බයිසිකලයට සවි කරගන්නේ මේ පරිපතය. මම දැන් අර හදාගත්ත බස යුනිට් එක මේ Yamaha ZR ස්කූටර් එකට හයි කරගන්න හදන්නේ. අපි බලමු කොහොමද හයි කරන්නේ කියලා. ඉස්සෙල්ලා ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මේ ෆ්ලෑෂ් රිලේ එක සිග්නල් වලට එන. අපි ඒක ගලව ගන්නවා. මේ ආකාරයෙන් ගලව ගත්තාන් පස්සේ ඔයාලට පේනවා ඇති ඒක සවි වෙලා තිබ්බ ක්ලිප් එක. අපි මේ ක්ලිප් එකට බසර් එක මේ ආකාරයෙන් තියාගන්නවා. මේ ආකාරයෙන් තියාගෙන කලින් තිබ්බ විදිහටම සිග්නල් ෆ්ලෑෂර් එක සවි කර ගැනීම කරනවා. එන්න මේ ආකාරයට. දැන් අපි බලමු මේ සිග්නල් දාලා බයිසිකලේ කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය කියලා. ඔයාලට පේනවා ඇති මේ බසර් එක වැඩ කරනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔයාලට මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.